Sri FM. මට ඔයාව දැකලා පුරුදුයි වගේ. කොහෙද? බාර්රේකදී වෙන්නද මං හිතන්නේ. බාර්රේකදී වෙන්න බෑ. දේවාලයකදී වෙන්නද තමුසමාව දැකලා ඇත්තේ. ඒ වාලේකදී? ඒ කොහොමද? ඇයි ඔය මන් දෙයියෙක් දෙවියෙක්? විශ්වාස කරන්න බෑනේ. බෑ. විශ්වාස කරන්න නම් අමාරුයි තමයි. එහෙනම් ඔන්න බලා ගන්නවා. හරි. දැක්කද? මට දිවවල් දෙකක් තියෙනවා. ඒ වුණාට මෙහෙට ඇවිල්ලා බැලුවාම වැඩක් නෑ අයිසේ. ඒ මොකෝ? මෙහෙ ඉන්න සමහර කට්ටියටත් දිවවල් දෙකක් තියෙනවානේ. ඉතින් දිව්‍ය ලෝකෙට යන්නේ නැද්ද දැම්මම? පිස්සුද බලන්නේ? මේවා දැක්කාම චුත වෙන්න හිතෙන්නේ නෑ ඕයි. මේවයේ රහ වැටිලා එහෙ ඉන්න 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ 30 කෝටියක් මෙහාට වැටිලා මලා 30 කෝටියක්ම දැන් මෙහාට වැටලා තින්නේ. ඉතින් දිව්‍ය ලෝකේ තියෙනවලුනේ මීට වැඩිය හොඳ ඒවා ඔය අමූර්තය වගේ. වැඩක් නෑ අයිසේ. මෙව්වට ගහන්න ඒ මොන જાතියටවත් බෑ. අනිත් එක මෙව්වට මෙහි තියෙන රාජ්‍ය අනුග්‍රහය 108.4 88.2 යකෝ දිව්‍ය ලෝකෙවත් නෑනේ මෙච්චර FM තෝගයක්. ඒක තමයිනේ දැන් කෙනෙක් මේ මහා භයානක කතාවක් කිව්වා. භයානක කතාවක් කිව්වා තමයි කතා කරලා වෙන්නේ අපි ගෙනාව කතාවයි. අට පහුලා විනාඩි 26යි දැන් වෙලාව. දෙන්නේ ගොඩවදිනවා කතා කවුද කියලා නෝරන්නේ කෙනෙක් අමිත අබේසේකර අනිත් එක්කන ඔමාලි. ඉතින්ලාම අපි යනවා වැල්ලන් පිටින් අමිත. මේ අන්ති තුන්දෙනාම ඩබල් දාලා. කවුද? මේ කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙනවා. මම දිව්‍ය ලෝකේ ඉඳන් මෙහාට ආවේ පොඩ්ඩක් ජොලියේ සනසිල්ලේ ඉන්න කියලා. සම්සල මට ඒකට ඉඩ දෙන්නේ නැහැ. අනේ අපිට පොඩ්ඩක් උදව් කරන්න අපි අලි අමාරුවක වැටලා ඉන්නේ අනේ. මේ සම්සල දන්නේ මාව තමාරු දාන්නද? මට පාඩුවේ ඉන්න දෙනවා කොයිසේ. අපරාධ මං සම්සල දෙවියෙක් කියලා කිව්වේ. මං දෙවියෙක් නෙමෙයි ඕයි. කතා කරන්න එපා. හරි පොඩ්ඩක් ඉන්නවකෝ ඉතින්. මේ සම්සල විතරක් නෙමෙයිනේ. අපිත් ගෙවල් දොරවල් ගැන හිතන්න ඕනේ. අල්ලගන්න පොඩ. හෙලෝ චූටි. මේ අද මං එනකොට පොඩ්ඩක් රෑ වෙයි ඈ. ඔව් මේ රාත්‍රී භෝජනේ වළඳලා සැතපෙන්න. නෑ. මේ කොට නරපණුව දෙන්නේකොට මේ උන්දනේ කොන්තරාතුව කොට අහුණා. ඔව් ඕකේ. ඔය ඉන්නේ අර අපි කිව්ව යස්සනී තමයි. අනේ අපි දෙන්න ගැන අනුකම්පා කළා යස්සනීව මේ ගෙදරින් පන්නලා දාන්න දෙයියෝ. මේ අක්ෂණියක් ඈ. මේ ෂෝක් ගෑනු ළමෙක් නේ. සම්සල මොකද උච්චර බයද? නෑ මේ ෂෝක් ගෑනු ළමෙක් නෙමෙයි. ඕක යකින්නත් දෙයියෝ මේ ඇත්තමයි. මොකෙක් වුණත් ඔය ගෙදර වැඩබල කරගෙන හොඳට ඉන්නේ. මේ ගෙදර වැඩබල කරගෙන හිටියත් ඕක යක්ෂණියක් නේ. අපි කොහොමද යක්කුත් එක්ක ජීවත් වෙන්නේ? අනේ දෙයනේ අපි දෙන්න ගැන අනුකම්පා කරලා. බලමු. අල්ලගන්න මේක. මට තේරෙන්නේ නැහැ සම්සල මොනවද කියනවද කියලා.
බැනේ නං. මේක යකින්නක් නෙවෙයි. මේ යක්ෂණි කොහෙන් පාතුනද මෙහාට? දෙයියෝ මාතෝකින් පොඩ්ඩක් බලන්නද? බලන්න. යක්ෂ ලෝකෙට වෙලා ඉන්නේ නැතුව මුන් අපිවත් කන්න මෙහාට ඇවිල්ලා. छि මුන් අපේ තතෙන් නැති කරනවනේ. දැන් තම්සලා මොකද මට කරන්න කියන්නේ? දෙයියෝ ඔබතුමාට කරන්න තියෙන්නේ මේ යස්සලිව එලවලා දාන එකයි. දෙයියෝ කියන්නේ යක්කුන්ට වැඩිය උසස්නේ. ඉතින් ඔබතුමාට විතරයි මේක කරන්න පුළුවන්. මෙහාට ගන්නව. බලමු. මේකට මගේ බලේ පෙන්නලා. छोटी